මේ CCTV එක බලලා ඉන්නකෝ. සර් අනේ මට සමාවෙන්න මං ඇත්තටම හිතුවේ සර් පයින් ගියපු කෙනෙක් කියලා. අනේ මට සමාවෙන්න සර්. මං ඇත්තටම සර් ඉඳපු විදිහෙන් හැසිරුණ විදිහෙන් සර් ඇඳලා ඉන්න විදිහෙන් කීයටවත් හිතුවේ නෑ සර් ලොකු වාහනයක අයිතිකාරයෙක් කියලා. මම බිස්නස්මන් කෙනෙක්. මට කාලය කියන්නේ රත්තරන් වලටත් වඩා වටින දෙයක්. මම මෙතනට වෙලා පැය දෙකක් බලන් ඉඳලා ඔයාට උදව් කරේ මට සල්ලි වලට වඩා මනුස්සකම කියන දේ වටින නිසා. බයිනෝගේ වාහනේ මෙවිට පයින් යන්නේ උන් කොහමද වාහනයක අගේ දන්නේ? මොන යාන වාහන තිබ්බත් වැඩක් නැහැ. පපුවේ මනුස්සකම නැත්තම් ඒ මනුස්සයා පෝසත් මනුස්සයෙක් නෙමෙයි දුප්පතෙක්.